ආදරය යනු කැපකිරීමක් යයි සමහරු පැවසුවද තවත් සමහරුන්ට ආදරය යනු තවත් කෙනෙකුගේ ජීවිතයක් බිලිගන්නා දරුණු මෙවලමකි. මෑතකදී මුළුමහත් ඉන්දියාවම උඩි යටිකුරු කරමින් දහස් ගණනකගේ දැස් කඳුලින් තෙත් කළ පුණේ නුවර තරුණ කෝටිපති දේපල වෙළඳාම් ව්‍යාපාරික කේතන් අගර්වාල්ගේ අභිරහස් ඝාතන පුවත ඊට කදිම නිදසුනකි. පෙනුමෙන් කඩවසම් උගත් මෙන්ම 26 හැවිරිදි වියේ පසු මෙම ධනවත් තරුණයා Tamanගේ පෙම්වතිය උසියා ගෝයලට පණමෙන් ආදරය කර තිබුණි. විවාහ වීමට පෙර ඇය පුදුම කරවීමට කේතන් කළ අපූර්ව දේවල් සහ ඇයට ආදරෙන් සැලකූ ආකාරය දැක්කන වීඩියෝ මේ වන විටත් අන්තර්ජාලය පුරා සැරි සරමින් පවතී. එම දර්ශනවල සියා ඉතාමත් සුන්දර ලෙස සිනාසෙමින් ආදරණීය සතුටු මුහුණක් ලෝකයට පෙන්වා තිබුණි. ඒ දෙස බැලූ ඕනෑම අයෙකු සිතුවේ ඇය කේතන්ට ඉමහත්සේ ආදරය කරන බවකි. නමුත් එම සිනහව පිටපස සැඟවී තිබුණේ මහා සූක්ෂම ලේපිපාසිත සැලසුමක් බව කේතන් ඇතුළු නෑදෑ හිතවතුන් කිසිවෙකුත් දැන සිටියේ නැත. මෙම බිහිසුණු ඛේදවාචකයේ කනගාටුදායකම පැත්ත වන්නේ කේතන් සමග විවාහ වීමට පෙරම් පුරන අතරතුරදීම සියා මාස ගණනාවක් තිස්සේ ඇගේ රහස් පෙම්වතා වූ චේතන් චෞධරි සමග හොර රහසේ සම්බන්ධතාවයක් පවත්වාගෙන ආවයි. ඇත්ත වශයෙන්ම ඇය කේතන්ට ආදරය කර නොමැති ඇති අතර ඇය කේතන් සමග විවාහ වීමටද අකමැත්තෙන් පසු වී ඇත. පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති ආකාරයට ඇය සිය රහස් පෙම්වතා සමග දුරකථන ඇමතුම් 2000කට වඩා ලබාගෙන ඇති අතර පැය 200කට අධික කාලයක් හොරෙන් කතාබස් කර තිබේ. මෙම දීර්ඝ දුරකථන සංවාදවල එකම අරමුණ වී තිබුණේ කේතන්ව Tamanගේ රහස් ආදර කතාවෙන් සදහටම ඉවත් කරන්නේ කෙසේද යන්න සැලසුම් කිරීමයි. ඒ වෙනුවෙන් ඔවුන් කිහිප වතාවක්ම අසාර්ථක උත්සාහයන්ද දරා තිබේ. පොලිස් විමර්ශනවලට අනුව පසුගිය මැයි 31 වෙනිදා ප්‍රසිද්ධ ලොහොහාට් බලකොටුව නැරඹීමට ගිය අවස්ථාවේදී කේතන ප්‍රපාතයට තල්ලු කර දැමීමටයි ප්‍රථමයෙන් උත්සාහ කර ඇති අතර පසුව ජුලි 14 වෙනිදාද තවත් අසාර්ථක ඝාතන තැත්කිරීමක් සිදු කර ඇති බව හෙළි විය. කෙසේ වෙතත් අවසානයේදී සියා සහ ඇගේ රහස් පෙම්වතා එකතු වී ඔවුන්ගේ දරුණු සැලසුම ක්‍රියාත්මක කළහ. ඔවුන් කේතන්ව ලොහොහාට් බලකොටුවේ තිබූ මහා ප්‍රපාතයකින් පහළට තල්ලු කර තමා ඝාතනය කිරීමට සමත් වූහ. ඉන්පසු මේ අහඹු සිදුවීමක් ලෙස ලෝකයාට ඒත්තු ගැන්වීමට ඔවුන් උපරිම උත්සාහ කළද කේතන්ගේ මරණයෙන් පසු සියා හැසිරුණු ආකාරය පිළිබඳ කේතන්ගේ සහෝදරියට දැඩි සැකයක් මතුවිය. ඇය මේ පිළිබඳව දිගින් දිගටම පොලිසිය ලවා විමර්ශනය කරවීමට ගත් උත්සාහය නිසා තාක්ෂණික සාක්ෂි සමගින්ද මුළු ලෝකයම හොල්ලපු මේ රහස එළියට ආවේය. මේ අතර Tamanගේ දියණියගේ මෙම සාහසික ක්‍රියාව සම්බන්ධයෙන් සියාගේ මව්පියන් වන පූජා ගෝයල් සහ ප්‍රවීන් ගෝයල් මාධ්‍ය අමතමින් දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ. මගේ දියණිය මෙවැනි අපරාධයක් කළා කියලා තවමත් මට හිතා ගන්න බෑ. නමුත් මේ සිදුවීමේදී කවුරුන් හෝ වැරදිකරුවෙකු වුවහොත් ඒ මගේ දියණිය වුවත් ඇයට දිය හැකි දරුණුතම දඩුවම දිය යුතුයි. අපේ කේතන්ව ඇද දමා ඝාතනය කළ ඒ ලොහොහාට් බලකොටුවෙන්ම ඇයවත් පහළට ඇද දමා ඝාතනය කළ යුතුයි. යනුවෙන් සියාගේ මව්පියන් දැඩි සංවේගයෙන් හා කෝපයෙන් යුතුව පවසා ඇත. නීතිකරුක උගත් තරුණයෙකු කේතන්ට අතු මෙම බිහිසුණු ඉරණම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් දැඩිසේ කම්පාවට පත් සිටි. Taman පණ වගේ ආදරය කළ Tamanගේ ජීවිතය ලස්සන කරන්නට සිහිනම වූ කෙල්ල වෙනුවෙන්ම සියල්ල කැප කළ කේතන්ට අන්තිමට සිදුවේ Tamanගේ ජීවිතෙන් හරිම අවාසනාවන්ත විදිහට සමුගන්නටය. සාධාරණ පරීක්ෂණයක් මගින් තම පුතුට උපරිම යුක්තියට උන ඇතයි කේතන්ගේ පවුල අය දැඩිසේ විශ්වාස කරති. දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන සියා ගෝයල් සහ ඇගේ සගයා මෙන්ම රහස් පෙම්වතා වූ චේතන් චෞධරි යන අය දෙදෙනා ලබන ජුනි 29 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.